200කට වැඩි පිරිසක් ඝාතනය කළ බව පාකිස්තානය පවසනවා. ඒ සමගින් දැන් ලෝවට හිරු. පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දෙරටේ දේශ සීමාවේ ස්ථාන කිහිපයක දරුණු සටන් ඇතිව තිබෙනවා. මෑත කාලයේ දෙරට අතර දරුණුතම යුද වැදීම මෙය බවයි වාර්තා වන්නේ. පාකිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ දේශ සීමා අසන්න ගැටුම් අතරතුරදී තලිබාන් සංවිධානයට අයත් සටන්කාමීන් 200කට වැඩි පිරිසක් ඇෆ්ගන් දේශ සීමාවේදී ඝාතනය කළ බවයි. එමෙන්ම යුද වැදීම අතරතුර සිය හමුදා පටයෙන් 23 දෙනෙකු මිය ගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව පාකිස්තානය පවසනවා. චීනයේ පුද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන ඔරියන්ට් ස්පේස් විසින් නිෂ්පාදනය කළ ග්‍රැවිටි 1 රොකට් යානය සාර්ථකව ගුවන්ගත කර තිබෙනවා. මෙම රොකට්ටුව දියත් කෙරුණේ ෂැන්ඩන් පළාතේ හයියන් මුහුදු ප්‍රදේශයේ. ග්‍රැවිටි 1 යනු ලොව බලවත්ම ඝන ඉන්ධන රොකට්ටුව ලෙස සැලකුණු අතර චීනයේ බලවත්ම වාණිජ්‍ය රොකට්ටුව හා එරට පුද්ගලික සමාගමක් විසින් නිපද වූ ප්‍රබලතම රොකට්ටුවද වනවා. ග්‍රැවිටි 1 රොකට් යානය හරහා සජීවීන් සහ නිරීක්ෂණ චන්ද්‍රිකා තුනක් සාර්ථකව කක්ෂවලට යොමු කර දැනගැනීමේ ආයතනය තවදුරටත් තහවුරු කර ගන්නට www.hirunews.lk අපගේ නිල වෙබ් අපි තමයි හොඳටම අඩු කරේ. දැන් සනී වොෂින් ඔන්න දාලා පෙන්නවා. ඔන්න කියපු විදිහට ඇම්ප් එක ගෙනා ඇම්ප් එක හදවුවා. හොඳට සද්ද තියෙනවා. හොඳ ඇම්ප් එකක් මේක. ගෲප් එක දාන්නම් මේ ඔයාලත් බලලා ඕන හදාගන්න පුළුවන් හොඳ ඇම්ප් එකක් මේක. ගෲප් එකේ තමයි දාලා තිබ්බේ. මේ ඔන්න ඒ විදිහට හදවුවා. ඔයාලත් හදලා බලලා අත්දැකීම ගන්න පුළුවන් මේ විදිහට. තියන්නම් thank you.